කොහොමද යාළුවනේ ඔයාලට ඔන්න මම අදත් ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවේ. ඔයාලා දන්නවද ඔයාලා මේ දකින ප්ලාන්ට් එක ගැන? මේක තමයි අම්බ්‍රෙල්ලා පාම් කියන ප්ලාන්ට් එක. මේකට සයිප්‍රස් කියලත් කියනවා. මේ ප්ලාන්ට් එක ගොඩාක් වතුරේ හැදෙන ප්ලාන්ට් එකක්. ඒ කියන්නේ වෝටර් ප්ලාන්ට් එකක්. ඒත් අපිට මේක ගෙදර හදාගන්නත් පුළුවන්. ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදිහට හදාගන්නත් පුළුවන්. අපි මේ ප්ලාන්ට් එක මිදුලේ හදනවා නම් ගොඩාක් ඉර එළිය වැටෙන්නේ නැති හෙවන තැනක බිම හදන්න පුළුවන්. මේක වතුරේ හැදෙන පැලයක් වුණත් බිම හිටවලා වටේටම තෙත ගතිය රැඳෙන විදිහට පොල් එලි කොහුබත් වගේ දාලා දවසට එක සැරයක් හරි වතුර දාන්නත් ඕනේ. නිතරම වතුර දැම්මොත් කොළ ටික ලස්සනට තියාගන්න පුළුවන්. කොළ පාටට ලස්සනට හැදෙනවා. හැබැයි මේක පෝච්චියක වුණත් හදාගන්න පුළුවන්. ඔයාලට පොණ්ඩ එකක් වගේ තියෙනවා නම් පොණ්ඩ එක අයිනෙන් හිටවලා හරීම ලස්සනට හදාගන්න පුළුවන්. මේක පෝච්චියක හිටව ගන්නවා නම් මතු පිටපස් එකකට කොම්පෝස්ට් එකයි කොහොබත් කොටස් දෙකයි පොල් එලි කොටස් දෙකකුයි එකතු කරලා පෝච්චියක හිටව ගන්න පුළුවන්. ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදියට හදනවා නම් මේකට ටිකක් එළිය වැටෙන විදිහට ඔයගොල්ලන්ගේ ජනේලයක් අයිනේ වගේ තියලා නිතරම වතුර ස්ප්‍රේ කරලා හදා ගන්න පුළුවන් ලස්සනට. ගම්බද ප්‍රදේශවල නම් මේ ප්ලාන්ට් එක ගොඩක් වතුරේ හැදෙනවා. නාගරික පරිසරයක ඉන්න අයට ඉතින් මේක ලස්සනට හදා ගන්න පුළුවන් අඩු ඉඩක. බලන්නකෝ මගේ මේ මල් පෝච්චියේ හැංගිලා ඉන්නේ කවුද කියලා. වැඩිපුරම වතුර වැටෙන හින්දා එයාත් ඇවිල්ලා මේ දවල් දවසේ හොඳටම නිදි. මම ඉතින් මේ ප්ලාන්ට් එකට පොහොර විදියට නම් දාන්නේ කෙසෙල් එලි පොතු හීනියට කපලා ඒකයි ගාඩන් එකේ කපන තනකොළ කෑලි ඔක්කොම එකතු කරලා මම ගොඩක් වෙලාවට මේ මල් ගහටත් ටිකක් ඒකෙන් දානවා. ඉතින් මගේ මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලොත් පොඩි දෙයක් හරි ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මම තවත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින් මෙන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.